රෙස්ටෝරන්ට් එකකට ගිහාම අපි වැඩි මුදලක් ගෙවා ගොඩක් ආසාවෙන් රස විඳින තෙරියාකේ චිකන් එකක් ගෙදර තියෙන දේවල් වලින් සාදා ගන්නා හැටි බලමු. මෙයින් අපිට ලැබෙන පෝෂණය හා සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියලත් වීඩියෝවේ අන්තිමට අපි විස්තර කරනවා. අපි මුලින්ම සුදුලුණු බික් 5ක් 6ක් සහ අඟලක පමණ අමුයඟුරු කැබැල්ලක් චොප් කරගමු. සෝයා සෝස් මිලිලීටර් 100ක් හා කෙතුල් පැණි මිලිලීටර් 80ක් හීනියට කපාගත් සුදුලුණු හා ඉඟුරු ටිකත් භාජනයකට මේ ආකාරයට එකතු කරගමු. දැන් අපි චිකන් ටික මැරිනේට් කරගමු. මේ සඳහා මම චිකන් ග්‍රෑම් 300ක් පමණ අරගත්තා. කටු රහිත චිකන් ටික අඟලේ පමණ කැබලි වලට කපාගෙන ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු ඒ වගේම තිරියාකේ සෝස් ටිකකුත් මිශ්‍ර කර පදම් වීමට පැය 2-3ක් තබා ගන්න. තලයට මේස ඇඳි 2-3ක් මේ ආකාරයට බෙදගෙන පසකින් තබා ගමු. මේ වගේ ෆෑන් එකක් ලිප තබා එයට මැරිනේට් කරගත් චිකන් ටික එකතු කරගෙන හොඳට ෆ්‍රයි කරගන්න. දැන් අපි එයට රතුළුණු බික් ටිකකුත් එකතු කරගමු. දැන් අපි කලින් සාදාගත් තෙරියාකේ සෝස් එක එකතු කරගමු. ඔබගේ කැමැත්ත අනුව සෝස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. වතුරේ දිය කරගත් කෝන් ෆ්ලවර් මේස ඇඳි 2-3ක් එකතු කරගෙන ටික් කරගමු. දැන් ලස්සනට දිලිසෙන පාටකට චිකන් ටික පෙනේවි. අපි කලින් සකස් කරගත් තලයට ටිකත් මේ ආකාරයට උඩින් ඉසගන්න. ඒ වගේම කපාගත් ලුණු කුල ටිකකුත් ඉසගන්න. ලුණු කුල වලින් ලස්සන වගේම ගුණයකුත් ඔබට ලැබෙනවා. දැන් අපි මෙයින් අපේ ශරීරයට ලැබෙන පෝෂණය හා එය ගුණාත්මකව සාදා ගන්න ආකාරය ගැන විස්තරයකට සවන් දෙමු. තෙරියාකි චිකන් කියන්නේ රස වගේම පෝෂණ ගුණයනුත් ඉහළ ආහාරයක්. අපේ ශරීරයේ මාංශ පේශි වර්ධනයට සහ ශක්තිමත්ව තියාගන්න ප්‍රෝටීන් වලින් පිරුණු චිකන් උපකාරී වෙනවා. අජිනමොටෝ වැනි කෘත්‍රිම රසකාරක මෙයට එකතු කර නැති නිසා පවුලේ සැමටම සෞඛ්‍ය ආරක්ෂිතව ආහාරයට ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ ටෙරියාකි සෝස් එකට එකතු කරගන්න සුදුලුණු සහ ඉඟුරු මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන අතර ආහාර ජීර්ණයට ද උපකාරී වෙනවා. ගැඹුරු තෙලේ බදින්නේ නැති නිසා ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් එකතු වන්නේ නැති තරම්. අපි උඩින් ඉහගන්න තලයට මගින් ශරීරයට අවශ්‍ය කැල්සියම් සහ ශරීරයට අවශ්‍ය හිතකර කොලෙස්ටරෝල් HDL ලැබෙනවා. ඉතින් රස වගේම ගුණ පිරුණු මේ වගේ කෑමක් ගෙදරදී හදලා පවුලේ සැම එක්ක රස විඳින්න බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් වීඩියෝවක් ඔබ වෙත ගෙන්වා ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මම විශ්‍රාමික හෙද සොයිරිය MMY සරත්සේන.